ලංකාව ඇතුලේ හොඳ කුරියර් සර්විස් එකක් තෝරගන්නේ කොහොමද කියලා දන්නේ නේද? එහෙනම් මේ වීඩියෝ එක සේව් කරගන්න. මම දෙන්නම් ඔයගොල්ලන් ටිප්ස් 5ක්. අංක 1 ඒගොල්ලන්ගේ බ්‍රාන්ච් කවරේජ් එක. ඒ කියන්නේ බ්‍රාන්ච් කොච්චර තියෙනවද කියන එක. දෙවෙනි එක තමයි ස්පීඩ් ඔෆ් ඩිලිවරි. ඒ කියන්නේ කොළඹ ඇතුලේ කොච්චර වෙලාවක් යනවද ඒගොල්ලන් ඩිලිවර් කරන්න. ඒ කියන්නේ පැය 24ක් ඇතුළත ඩිලිවර් කරනවද? කොළඹින් පිට ඒ කියන්නේ අවුට් ස්ටේෂන් කොච්චර කල් යනවද ඒගොල්ලන් ඩිලිවර් කරන්න කියන එක. තුන්වෙනි ටිප් එක තමයි charges බලන්න. ඒ කියන්නේ COD passes යනවා COD rate එක කීයද? ඊට පස්සේ hidden charges තියනවාද ඒක ඔක්කොම බලන්න. හතරවෙනි එක ටෙක්නොලොජි. ඒ කියන්නේ හොඳ tracking system එකක් තියනවාද? ඩෑෂ්බෝඩ් එකක් තියනවාද? අපේ packages deliver කරනකොට ඒක delivery rate එක වැටෙනවද? ඒවා ඒ කියන්නේ ඔයගොල්ලන්ට suitable ටෙක්නොලොජි එකක් තියනවාද කියලා බලන්න ඒ courier service එකේ. අන්තිම ටිප් එක තමයි return percentage එක බලන්න. return percentage එක වැඩි නම් එක්ක ඔයගොල්ලන්ගේ product එකේ අවුලක් නැත්නම් අනිවාර්යෙන් courier company අවුලක්. ඒක හරියට බලලා ඔයගොල්ලන් decide කරන්න මොන courier company එකට මම password දෙන්නේ කියලා. ඊළඟ වීඩියෝ එකකින් තව මේ වගේ ටිප් එක හම්බෙමු. මාව follow කරලා තියාගන්න. එහෙනම් ජය වේවා.